අපි ඕනම දෙයක් ඉගෙන ගන්නකොට නැත්නම් අධ්‍යයනය කරනකොට ඒ වගේ සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම යනකම් දේවල් ඉගෙන ගන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ සංකීර්ණ දේවල් කොහොමද අපි සරලව ඉගෙන ගන්නේ නැත්නම් ඔළුවට දාගන්නේ කියන දවසක් ඔයාලා හැමෝටම SL Edu Plus YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මාතෘකාව තමයි Feynman ටෙක්නික් එක කියන්නේ. ඉතින් මේකෙදි කරන්නේ සංකීර්ණ සංකල්ප සරලව වගේම ඵලදායීව ඉගෙන ගන්න එක. නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙක් වන රිචඩ් ෆයින්මන් විසින් තමයි මේ ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙන්නේ. ෆයින්මන් ටෙක්නික් එකේ පියවර 4ක් තියෙනවා. ඉතින් ඒ පියවර 4 ගැන අපි එකින් එකට කතා කරමු. පළවෙනි එක තමයි මාතෘකාවක් තෝරාගන්න එක. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාට පාඩම් කරන්න තියෙන නැත්තම් මතක් කරගන්න තියෙන මාතෘකාවක් තෝරාගන්න එක. උදාහරණයක් විදියට ඔයාට පාඩම් කරන්න තියෙනවා කියලා හිතමු ප්‍රභාව සංශ්ලේෂණය කියන මාතෘකාව. අන්න ඒ වගේ මාතෘකාවක් වෙන්න පුළුවන් නැත්නම් ඔයාට මුළු පාඩමක්ම වෙන්න පුළුවන්. ඒක ඔයා කැමති විදියට තෝරගන්න. හරි. දෙවෙනි පියවර තමයි සරලව ලියන්න නැත්නම් උගන්වන්න. මේකෙදි කරන්නේ ඔයා තෝරගත්ත මාතෘකාවට අදාළව ඔයාට තේරෙන දේවල් සරලව පොතක හරි කොලයක හරි ඒක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කාට හරි කෙනෙක්ට ඒ දේ ගැන උගන්වන්න පුළුවන් නම් ඒ දේ පුංචිවට සරලව උගන්වන්න බෝඩ් එක ලියලා හරි. උදාහරණයක් විදියට ඔයා තෝරගත්තේ ප්‍රභා සංශ්ලේෂණය කියලා හිතන්න මාතෘකාව. ඊට පස්සේ මේ ප්‍රභා සංශ්ලේෂණය ගැන ඔයා දන්න දේවල්, පාඩම් කරපු දේවල් ඒවා සරලව කොලයක ලියන්න නැත්නම් පොතක ලියන්න මේ ඕන දෙයක් කරන්න. ඒ වගේම ඔයාට තව කෙනෙක්ට උගන්වන්න නැත්නම් කියලා දෙන්න පුළුවන් ඒ දේ. තුන්වෙනි පියවර තමයි අමතක දේවල් නැවත අධ්‍යයනය කිරීම නැත්නම් ඉගෙන ගැනීම. මේකෙදි කරන්නේ ඔයා දෙවෙනි පියවරේදී ලියපු දේවල් නැත්නම් අමතක වෙලා තිබ්බ දේවල් ඒ වගේම ඔයාට තේරුම් ගන්න බැරි වුණ දේවල් නැවත පාඩම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ දේවල් ගුරුවරයෙක්ගෙන් හරි නැවත ඉගෙන ගන්න එක. උදාහරණයක් විදිහට ඔයා ප්‍රභා සංශ්ලේෂණය ගැන ඒක මොකක්ද කියලා දන්නවා. හැබැයි ඒක වෙන පියවර දන්නේ එන්න ඒ දේ ඔයාට අමතකුණා. එහෙනම් ඒ දේවල් ඔයාට නැවත ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම YouTube වීඩියෝ බලලා හරි පොත්පත් වලින් බලලා හරි ඒවා ඔයාට මේ මග හැරිච්ච තැන් අමතකුණ තැන් නැවත ඉගෙන ගන්න පුළුවන්. අන්තිම පියවර තමයි නැවත පරීක්ෂා කිරීම. මේකෙදි කරන්නේ ඔයා ඉස්සෙල්ලා වගේම ඔයාට අමතක වුණු නැත්නම් අපහැදිලි දේවල් සරලව නැවත කොලයක ලියන එක. පොතක හරි ලියා ගන්න පුළුවන්. නැත්නම් කාට හරි උගන්වන්න පුළුවන්. ඉතින් එහෙමත් තවත් අමතකයි නම් ආයෙත් අර පියවර මුලින්දන් කරන්න ඕන ඔයාට ඒ ටික මතක් වෙනකම්. හරි. මේ ටෙක්නික් එක මම සාරාංශයක් විදිහට කිව්වොත් මුලින්ම කරන්නේ පාඩම් කරන්න අවශ්‍ය මාතෘකාව තෝරා ගන්න එක. ඊළඟට ඒ දේවල් සරලව ලියන එක. එහෙමත් නැත්නම් කාට හරි උගන්වන එක තමයි ඊළඟට කරන්නේ. ඊට පස්සේ අමතකුණ ඒ වගේම අපහැදිලි දේවල් නැවත ඉගෙන ගන්න එක වගේම ආයෙත් පාඩම් කරන්න ඔයාට පුළුවන්. අවසානයේදී නැවත ඒ ආයෙ මතක් කරගත්ත දේවල් පාඩම් කරපු දේවල් ඉගෙන ගත්ත දේවල් ආයෙ සරලව කොලයක ලියන්නත් පුළුවන් නැත්නම් ඔයාට කාට හරි උගන්වන්නත්. ඉතින් මං හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.